සුබ උදෑසනක් සියලුම දෙනාට. ගම්පල හරිත TV YouTube නාලිකාවේ හරිත පියස විශේෂාංගය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ YouTube නාලිකාව තුළින් ගෙන එන පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ශාක ලේයරින් කිරීම. එහෙම නැත්නම් අතු බැඳීම කියලා හඳුන්වන මේ මව් ශාකයක ගුණාංග වලට සමානම පැල බෝ කර ගැනීමේ අතු පැල බෝ කර ගැනීමේ ක්‍රමය පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ශාක ලේයරින් කිරීම. එහෙම නැත්නම් අතු බැඳීමේදී කරන්නේ මව් ශාකයේ අත්තක් තිබේදීම. මව් ශාකයෙන් අත්ත වෙන් කරන්නේ නැතුව මව් ශාකයට සමාන ගතිගුණ තියෙන පැල බෝ කර ගැනීමේ ක්‍රමයක් තමයි මේක. ඉතින් ඒකෙදී ක්‍රම දෙකක් තියෙනවා මූලික විදිහට. එකක් තමයි වායව අතු බැඳීම, අනිත් ක්‍රමය තමයි භෞමික අතු බැඳීම. ඉතින් ඒකෙදී වායව අතු බැඳීම කියන ක්‍රමයේදී තවත් ක්‍රම දෙකකට මූලික ක්‍රම දෙකකට අතු බැඳීම සිදු කරනවා. ඉතින් ඒකෙන් එක ක්‍රමයක් අද මම ඔයාලට කියලා දෙනවා. ඊගාව වීඩියෝ වලදී අනිත් ක්‍රම ටික කියලා දෙන්නම්. ඒ වගේම භෞමික අතු බැඳීමත් ක්‍රම කීපයකටම කරන්න පුළුවන්. ඒ ක්‍රම ටිකත් මම ඉදිරි වීඩියෝ වලදී ඔයාලට කියලා දෙනවා. ඉතින් අද බලමු වායව අතු බැඳීමේ එක ක්‍රමයක් පිළිබඳව ඔයාලට මම කියලා දෙන්නම්. මේ ලේයරින් කිරීමේදී වායව අතු බැඳීම අද කියලා දෙන වෙලාවේ ඔයාලට මේකට ඕන වෙන්නේ මොනවද කියන එක මම මුලින්ම කියලා දෙන්නම්. ඒකෙදි මුලින්ම විනවිද පේන පොලිතින් කවරයක් පොඩි කෑල්ලක් ඕන වෙනවා. මේ පොලිතින් එක ඔයාලට පොත්වලට පිට කවර දාන පොලිතින් එකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව කළු පාට පොලිතින් ඒ හා සමානව කලින් විනිවිද පේන පොලිතින් එකට සමානව ගත්ත කළු පාට පොලිතින් කැබැල්ලක් ඕන වෙනවා. ඊට අමතරව තංගුස් හරි එහෙම නැත්නම් ටිකක් කැඩෙන්නේ නැති නූල් කැබලි 4ක් විතර ඕන වෙනවා. ඊට අමතරව හොඳින් කැපෙන පිහියක් ඕන වෙනවා. මතු පිට පස් ස්වල්පයක් ඕන වෙනවා. ඉතින් ඔය ටික ලෑස්ති කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දේවල් ටිකක්. මම ඒ ටික ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔයාලා ඔයාලා ගන්න වතු පිට පස් ටික තලපයක් විදියට හදාගන්න පුළුවන් වෙන විදියට වතුර ස්වල්පයක් කාලම් කරලා මේ විදියට තලපයක් වගේ හදාගන්න පුළුවන් වෙන විදියට ආකාරයට හදාගන්න. දැන් මම අද වතුර එකතු කරන්නේ නැහැ. මොකද මේ පැත්තට වැස්සා. ඒ නිසා දැන් වැහි වතුර එකතු වෙලා තිබිලා මේක තලපයක් වගේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ මතු පිට පස් වෙනුවට ගන්න පුළුවන් කොහොබත් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් කොහොම වෙතත් සාමාන්‍ය පෝෂණ ගුණයක් තියෙන මතු පිට පස් සහ කොහොබත් ඔයාලට ස්වල්පයයි ඕන වෙන්නේ. ඔයාලා පැල කරගන්න උත්සාහ කරන අතු ප්‍රමාණය අනුව මේ පස් සහ කොහොබත් ප්‍රමාණ වෙනස් වෙනවා. ඉතින් ඒක ඔයාලට වීඩියෝ එක සම්පූර්ණයෙන් බලපුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි. වායව අතු බැඳීම කියා දෙන්න මම අද තෝරගත්තේ පේර ගහක්. ඉතින් මේ පේර ගහේ මම තෝරගන්නවා සාමාන්‍යයෙන් ගෙඩි එන පළදාව එන අත්තක් නම් හොඳයි. ඒ අත්තේ මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් අතු බෙදිලා නැති, පිකිලි බෙදිලා නැති මෙන්න මේ වගේවත් අඩුම ඉඩකඩක් තියෙන කොටසක් තියෙන අත්තක් තෝරගන්න. ඊට පස්සේ මේකේ අපි අඟලක විතර වගේ පොතු වලයක් ඉවත් කරගන්න එක තමයි මුලින්ම කරගන්න තියෙන්නේ. ඉතින් මේකෙදි මම මෙන්න මේ වගේ තැනක් තෝරගෙන මෙන්න මේක පැහැදිලිව මෙන්න මෙහෙම පොත්ත අයින් කරගන්නවා. අඟලක විතර පරතරයක් තියෙන්නේ. මේකෙදි මතක තියාගන්න ඕනේ මේ අත්තු වල ලේයර් කිහිපයකට තමයි මේ
මේ පොතු තියෙන්නේ. ඉතින් මේකෙදි අර කෝට්ට වගේ කෑල්ලට හානියක් නොවන විදිහට මේ උඩ පිටට තියෙන පොත්ත තමයි පැහැදිලිවම අයින් කරගන්න අපි. ඔය විදිහට වටේම අඟලක විතර සම්පූර්ණයෙන්ම පොත්ත අයින් කරගන්න. ඉතින් මේ වගේම පැහැදිලිවම පොත්ත පොඩිවත් ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳට අයින් කරගන්න. ඒකෙදි මේ අර මං කිව්වා වගේම මේ කෝටුව වගේ තියෙන ලේයර් එකට හානියක් නොවන විදිහට පොත්ත අයින් කරගන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේනවා පැහැදිලිවම අංගලක විතර වගේ සಣ್ಣ පරිතරයක් තියෙන්න මේ වගේ පොත්ත හොඳින් ඉවත් වෙලා තියෙනවා මේකෙදි. දැන් ඊගාව පියවර විදිහට මං කියලා දෙන්න මේකට මොකද කරන්නේ කියන එක. දෙවෙනි පියවර විදිහට දැන් කරන්න මේ විනිවිද පේන පොලිතින් කොටස අරගෙන පොලිතින් කෑල්ල අරගෙන ඊට පස්සේ මේකට මේ වගේ අර මතු පිටපස් තලපයක් වගේ හදාගන්න පුළුවන් විදිහට සකසාගත්ත මතු පිටපස් ටික මේ විදිහට අරගෙන ඔන්න ඔහම තියන්න. ඔන්න ඔහම තියලා ඊට පස්සේ අපිට දැන් මේක අර අත්තේ කැපුම් දාගයට තියලා බනින්නයි ඕනේ. ගැට ගහ ගන්නයි ඕනේ. ඉතින් ඒකට මේ වගේ අර තංගොස් නූල් කැබිලි දෙකක් ගන්න ළඟට. ඊට පස්සේ අත්තට හොඳින් මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ පස් ටික සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ අර කැපුම් අඟලක වගේ කැපුම සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට මේ විදිහට පස් ටික තියලා හොඳට මේ ටික ඔතා ගන්න. තොපියක් ආකාරයට. තොපියක් අපේ තොපි කොලයක් තියෙන. අන්න ඒ විදිහට ඔන්න ඔහම හොඳට ඔතා ගන්න. ඔය ආකාරයට. ඊට පස්සේ දැන් මේක ලිහනවට මේ වගේ තංගොස් වගේ කැඩෙන්නේ නැති නූල් කොටක් අරගෙන හොඳින් මේක හොඳට හිර වෙන්න ඔන්න ඔහම ගැට ගහ ගන්න. මේ පැත්තෙන් ගැට ගහගත්තට පස්සේ ඊට පස්සේ මේ පැත්තත් හොඳින් තොපියක අර දෙපැත්ත ඔතලා තියනවා වගේ ඔතලා හොඳට මේක ගැට ගහ ගන්න. දැන් ඔයාලට පේනවා මේක අර කැපුම මැදි වෙන්න අරගෙන පස් මතු පිට පස් ලේයර් එක හොඳට තොපියක් විදිහට මේක හොඳට ගැට ගහගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ශාකයක මුල් කැමති වෙන්නේ අඳුරක් පවතින තැන්වලට. ඉතින් ඒ නිසා තමයි මේක දැන් මෙහෙම තිබ්බත් මුල් ඇදීමක් සිදු වෙනවා. ඉතින් මේ මුල් ඇදීම සිදු වෙන්නේ සිදුවෙන එක ඉක්මන් වෙනවා මේකට උඩින් කළු පාට පොලිතින් එකක් දැම්මන් පස්සේ. ඒ කියන්නේ මේක කළු කරන්නයි ඕනේ. ඒ නිසා කලින් තෝරගත්ත කළු පාට පොලිතින් කෑල්ලයි ඊග අනිත් නූල් කැබලි දෙක අරගෙන මේක උඩින් හොඳට සම්පූර්ණයෙන්ම කවර් කරන වෙන විදිහට මේ විදිහට නැවතත් ගැට ගහ ගන්නවා. කළු පාට පොලිතින් එක. ඔන්න ඒ විදිහට ගැට ගහගත්තන් පස්සේ දැන් ඔයාලට පේනවා මේ අත්තේ තොපියක් වගේ හොඳටම පස් කුට්ටිය බැඳිලායි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන්
ඔයාලා කැමති අතු ප්‍රමාණයක් මේ වගේ නිරෝගී අතු තෝරගෙන ඔයාලට පුළුවන් මේ වගේම ලේයර් කිරීම එහෙම නැත්නම් අතු බැඳීම කරලා තියන්න. ඉතින් මේ විදිහට දවස් 21කින් එහාට මාසයකට කිට් වෙන්න වගේ තිබ්බන් පස්සේ මේක එක එක සාක වර්ග අනුව වෙනස් වෙනවා මේ දින වකවානු. ඉතින් මේ විදිහට කියලා අපි දවස් 21කට පස්සේ විතර වගේ මේ කළු පාට පොලිතින් එක අයින් කරලා බලන්න පුළුවන් මුල් ඇදලා තියෙනවද කියලා. එතකොට අර විනිවිද පේන පොලිතින් එකේ බාහිරටම වෙන්න. පොලිතින් එකෙන් පැහැදිලිවම එළියට පේන විදිහට මුල් කීපයක් හරි ඇවිල්ලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම මුල් ඇවිල්ලා නැත්නම් ආපහු කළු පාට පොලිතින් එකෙන් වහලා තවත් ටික දවසක් තියලා අපි බලනවා එහෙම මුල් වර්ධනය වීම කොහොමද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් පැහැදිලිවම මුල් පද්ධතියක් වර්ධනය වෙලා කියලා පේනවා නම් ඔයාලට පුළුවන් මේ පස් කුට්ටිය මෙහෙමම තියෙද්දි මෙන්න මේ වගේ තැනකින්, ඒ කියන්නේ අපි අර ගැට ගහගත්ත මේ පොලිතින් එකේ කෙලවර වගේ මෙන්න මේ වගේ තැනකින් අල්ලලා මේ අත්ත සම්පූර්ණයෙන්ම කපලා ගන්න පුළුවන්. ඉතින් මම අද මේ අත්ත කපන්නේ නැහැ. මුල් අදින්න තියලා බලමු. මුල් ඇදපු අවස්ථාවක් මේ අත්තෙන්ම මම ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් කියලා දෙනවා, පෙන්නලා කියලා දෙනවා. ඊගාවට මේ අත්ත කොහොමද ශේෂ්ත්‍රයේ හිටව ගන්න කියන එක. ඉතින් අපිට පුළුවන් එතකොට මුල් ඇදලා නම් මෙන්න මේ වගේ තැනකින් මේ අත්ත කපලා වෙන් කරගෙන අපිට පුළුවන් මූලික අවස්ථාවේ ඕන නම් පොඩි පොට් එකක මේක කෙලින්මම පොළවේ හිටවන්න නැතුව මුලින්ම පොඩි පොට් එකක හදලා මාසයක් දෙකක් තියලා අත්ත හොඳින් මුල් අල්ලගෙන වර්ධනය වෙනකන් හුරු කිරීමක් විදියට, අත්ත හුරු කිරීමක්, පරිසරයට හුරු කිරීමක් විදියට ඒ විදියට හදලා පොට් එකක හදලා ඊට පස්සේ ඒකෙන් අපිට පුළුවන් මේ සාමාන්‍ය පොළොවට මේක මේ හදන්න, පොළොවක හදන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේකෙදී මේ වගේ අතු ලේයර් කිරීම මගින් බෝ කරගන්න පැල මව් ශාකයට සරල සමයි. ඒ කියන්නේ මව් ශාකයේ ගුණාංග ඒ විදිහටම අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී ඔයාලට ඉක්මනින්ම පළදාවක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ පළදාවක්, වැඩි පළදාවක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි තියෙනවා. ඒ වගේම මේකේ අවාසිත් තියෙනවා. ඒ අවාසි පිළිබඳව මම ඊගාව වීඩියෝ එකෙන් පැහැදිලි කරලා කියන්නම්. ස්තුතියි හැමෝටම.